ඔන්න යාළුවනේ ලස්සන ගමක් තිබුණා. මේ ගමේ චුට්ට කියලා ළමයෙකුයි, එයාගේ අක්කයි, එයාගේ තාත්තයි ජීවත් වුණා. ලොකු මහත්තයා මේ කිකිලිව කපලා දාමු. බිත්තරයක්වත් දැම්මේ නෑනේ. නිකන් බොරුවට තියන් ඉඳලා වැඩක් නෑ. හොන්ට චිකන් කරියක් හදන්න පුළුවන් මේකව කපලා දැම්මන. හොන්ට මස් ටික හොන්ටට මෝඩලා ඉන්නේ. ඔව් සරත් මාත් ඒක තමයි කියන්නේ. මේකව කපලා අද හොඳ හොද්දක් හදන්න ඕනේ. නෝනේ මං පාන් ටිකුත් අරගෙන එන්න. හොඳ මිරිසට හොද්දක් හදලා ගත්තා නම් නියම කිකිලි. බිත්තරයක් දැම්මේ නෑනේ. ඒලා මහත්තයා බෙල්ල වෙන්ට දීලා තට්ටු ටික ගලවලා හොඳ මසක් හදලා දෙන්න. මටත් ටිකක් දෙන්න. කාලෙකින් කුකුල් මස් කෑල්ලක් කෑවේ නෑ මහත්තයා. ඔන්න යාළුවනේ මේ නරක මිනිස්සු මේ අහිංසක සතාව මරන්න තමයි යන්නේ. එතකොටම අපේ චුට්ටෙත් මෙතෙන්ට එනවා. අපි බලමු මොකද්ද දැන් වෙන්න යන්නේ කියලා. අනේ මාමේ මට අර හිඳලා ඇහුණා. මාමලා ඔය සතාව මරන්නද යන්නේ. අනේ මාමේ මට දෙන්නකො මේ සතාව. මේ අර සේකරයාගේ කොල්ලනේ. උඹට කොහෙද කොල්ල මේක ගන්න සල්ලි? උඹට සල්ලි තියෙනවා නම් මේ සතාව දෙන්න. එහෙම නැත්තම් උඹට තියෙන පොඩි වැඩක් කරන්න. අපේ වහලේ කැඩිලා තියෙන්නේ. ඒක හදලා දුන්නොත් උඹට දෙන්නම් කිකිලිව. අනේ මාමේ මං වහලේ හදලා දෙන්න. අනේ මට එනම් මේ සතාව දෙන්න. ගොඩක් පිං මාමේ. අනේ මං වැඩේ කරලා දෙන්නම් මාමට. ඔන්න යාළුවනේ චුට්ටේ මේ මිනිස්සයාගේ වහලේ සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරා. ඒ විතරක් නෙවෙයි වහලේ හොඳට සුද්ධ කරලා දැම්මා. ඒ වෙන මොනවටවත් නෙවෙයි අර අහිංසක සතාව බේරගන්න ඕනි හින්දා. වහලේ වැඩ ටික ඉවර කරලා චුට්ටේ මේ කිකිලිවත් අරගෙන ගෙදර ගියා. අපි බලමු ගෙදර ගිහිල්ලා චුට්ටේ මොනවද කරන්න කියලා. අනේ ඔයා ගොඩාක් බඩගින්න නේද යාළුවා ඉඳලා තියෙන්නේ. හොඳට කන්න මං ඔයාට ඊට පස්සේ ලස්සන කූඩෙකුත් හදලා දෙන්නම්. හරිද? දැන් කන්නකො හොඳට. ඔන්න යාළුවනේ මෙහෙම ටික වෙලාවට පස්සේ අර කිකිලිට මොනවදෝ වෙන්න ගත්තා. අනේ චුට්ටේගේ අතේම මේ අහිංසක කිකිලි මරණයටපත් වුණා. මරණ නිකන් නෙවෙයි. ඔච්චර දවස් බිත්තරයක් දාපු නැති කිකිලි බිත්තරයකුත් දාලා තමයි මැරුණේ. අනේ චුට්ටෙට මේ ගැන හරීම දුකයි. චුට්ටගේ ඇස් වලින් කඳුළුත් ආවා. චුට්ටේ තනියම කල්පනා කරා ඔච්චර දවස් බිත්තරයක් දාපු නැති කිකිලි බිත්තරයක් දාලා මැරුණේ නම් නිකන් නෙවෙයි කියලා. චුට්ටේ කොහොම හරි බැලුවේ මේ බිත්තරේ රක්කලා පැටියෙක් එළියට ගන්න. චුට්ටට පුළුවන් වෙයිද? ඔන්න යාළුවනේ මෙහෙම හිත ඉද්දි එක පාරටම බිත්තරේ පුපුරලා ඒකෙන් ලස්සන කුකුල් පැටියෙක් එළියට ආවා. චුට්ටට මේක හිතා ගන්නවත් බෑ. අනේ මට මේක අදා ගන්නවත් බෑ. ඔයා කොහමද මෙච්චර ඉක්මනට මෙවෝනේ? බිත්තරේ දැම්මෙත් අතනේ. ඔයාගේ නම් මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. මං ඔයාට ලස්සන කූඩයක් හදලා මං ඔයාව ආදරෙන් බලා ගන්නම්. හරිද? ඔන්න යාළුවනේ චුට්ටේ මේ කුකුල් පැටියට ලස්සන කූඩයක් හදලා දුන්නා. ඔන්න යාළුවා මං ඔයාට ලස්සන කූඩයක් හදලා දීලා තියෙන්නේ. ඕකේ ලස්සනට ඉන්න ඕනි. හරිද? ඔන්න යාළුවනේ පහුවදා උදේ චුට්ටේ නැගිටලා මේ කුකුල් පැටියව බලන් ආවා. හරි පුදුම දෙයක් තමයි චුට්ටේ දැක්කේ. චුට්ටෙට හිතා ගන්නවත් බෑ. මේ කුකුල් පැටියා ලොකු වෙලා බිත්තර කූඩේ පුරාම දාලා. චුට්ටෙට නම් මේක අදාහ ගන්නවත් බෑ. අනේ මට ඔයා දැක්ක දවසම හිතුණා ඔයා හරි විශේෂයි කියලා. බලන්න ඔයා බිත්තර දාලා තියෙන ගොඩ මට නම් මේක හිතා ගන්නවත් බෑ යාළුවා. චුට්ටේ මේ වුණ දේ චුට්ටගේ තාත්තටයි අක්කටයි ඇවිත් කිව්වා. චුට්ටගේ තාත්තා ගහකින් වැටිලා එක්තැන් වෙලා තමයි හිටියේ. අක්කා තමයි චුට්ටගේ තාත්තගේ හැම දෙයක්ම කරව්වේ. චුට්ටට අම්මා කෙනෙක් නම් හිටියේ නෑ. අම්මා මැරිලා. අක්කේ හරි වැඩක්නේ උනේ. ඊයේ මං අර කුකුල් පැටියට කූඩයක් හදලා දුන්නේ. අද උදේ ගිහලා බලද්දි ඒ කුකුල් පැටියා ලොකුත් වෙලා බිත්තර 50කටත් වැඩිය දාලානේ අක්කේ. අක්කේ අපි මේ බිත්තර වලින් මේ පොඩි කඩයක් මෙව්වා කරලා විකුණමුද? අක්කට රසට කෑමෝ යන්නටත් පුළුවන්නේ. අර තාත්තගේ හරි ඉස්සර තිබ්බ එළවලු කරත්තේ තරන් ගිහිල්ලා ඒකේ තියාගෙන අපි පොඩිවට කඩේ කරගෙන යන්. ඊට පස්සේ සල්ලි ටිකක් හම්බුනහම තව වැඩි දියුණු කරගමු. මොකද කියන්නේ අක්කේ? පුතේ ඒ කරත්තේ නම් අර පිළිකන්නේ පැත්තේ ඇති. ඒකේ දී ටික දිරලා ඇත්තේ. ඒවට ඇන ටිකක් ගාලා හදලා ගත්තා නම් ෂෝක් එකට වැඩේ කරගන්න පුළුවන් මයි පුතාලට. ෂා මල්ලි ඒක නම් නියම අදහස. මට හොඳට උයන්නත් පුළුවන්නේ. අපි එහෙනම් ඒ වැඩේ කරමු. මල්ලි එහෙනම් ඒ කරත්තේ හදලා ගන්නකෝ. හෙට ඉඳලා අපි වැඩේ පටන් ගමු. නේ යාළුවනේ චුට්ටේ අක්කයි දැන් කඩයක් දාන්න තමයි යන්නේ.
චුට්ටේ පහුවදා උදේම නැගිටලා කරත්තේ ඔක්කොම හැදුවා. චුට්ටෙලාට දැන් තියෙන්නේ කඩේ දාන්න තමයි. නැන්දේ මාමේ එන්න බිත්තර වලින් හදන රසම රස පරාටා රසම රස සෑන්ඩ්විච් එන්න ගොඩේ බිත්තර එන්න. යාළුවනේ චුට්ටේ මෙහෙම කෑ ගහලා ටික වෙලාවයි ගියේ. ටවුන් එකේ හිටපු මිනිස්සු ඔක්කොම චුට්ටෙලාගේ කරත්තේ වටේ වට වුණා. ඒ තරමට මේ කට්ටිය මෙව්වට කැමති වගේ. නැන්දේ ගන්න ඔක්කොටම තියෙනවා. පොඩ්ඩක් ඉන්න ටක් ගාලා දෙන්නම්. ඔන්න යාළුවනේ ටික වෙලාවකින් චුට්ටෙලාගේ කරත්තේ තිබ්බ බිත්තර වලින් හදපු හැම දෙයක්ම ඉවරුණා. අන්තිමේට ඉතුරුනේ චුට්ටෙලා වතුරුණු කරන්න ගෙනාපු ඒ මුට්ටිය විතරයි. මල්ලි අපි හදපු කෑම හිතුවත් නැති විදියට මිනිස්සු ගත්තේ. බලන්නකෝ අපිට අත හොඳ ගාණක් හම්බෙලා තියෙනවා. අපි මේ සල්ලි වලින් තාත්තව හොඳ කරමු මල්ලි. තාත්තා පවුනේ අපි දෙන්නාට බින්නේ තාත්තා විතරනේ. තේරුණාද? අපි මේ හම්බුන සල්ලි ටිකෙන් තාත්තා මුලින්ම හොඳ කරලා ඉමු. ඔන්න යාළුවනේ චුට්ටෙලාට හම්බුන සල්ලි ටිකෙන් චුට්ටෙලා මුලින්ම කළේ එයාලගේ තාත්තගේ ඔක්කොම අමාරු හොඳ කරලා තාත්තව ඉස්සර හිටිය තත්ත්වයට ගත්ත එක. අනේ ඔයාට ගොඩාක් පිං යාළුවා. ඔයා හින්දා තමයි අද මගේ තාත්තා අක්කා අපි හැමෝම සතුටෙන් ඉන්නේ. ඔයා අපිට හැමදාම බිත්තර දෙනවා. බිත්තර ගොඩාක් දෙනවා. ගොඩක් ස්තුතියි යාළුවා. ඔන්න යාළුවනේ චුට්ටෙගේ කිකිලි මෙයාලට බිත්තර ඕනවටත් වඩා හැමදාම දුන්නා. මේකෙන් චුට්ටෙලාගේ කඩේ ටිකෙන් ටික සාර්ථක වෙන්න පටන් ගත්තා. කරත් එක තියන් විකුණපු එක දැන් චුට්ටෙලා චූටි කඩයක් දාගෙන ඒකටත් මිනිස්සු පොර කකා තමයි යාවේ. චුට්ටෙලාගේ අක්කා හරිම රසට බිත්තර වලින් පරාටා ඒ විතරක් නෙවෙයි බිත්තර ඔම්ලට් හදන්න පටන් ගත්තා. මේවා හරියට විකුණුනේ උණු කැවුම් වගේ. අක්කේ තව බිත්තර පරාට 4-5ක් ඕනි. මේ නැන්දලා මාමලා ඔක්කොම බිත්තර පරාට ගන්න ඉන්නේ. මාමේ පොඩ්ඩක් ඉන්න බිත්තර සෑන්ඩ්විච් ටික දාලා දෙන්නම්. මල්ලි අර බිත්තර පාසල් ටික අරයන්ට අර අයියා කෙනෙක් කෙනාකුවා. එයාට ඒ ටික පැක් කරලා දෙන්න මල්ලි. මං උතර වැඩ ටික බලා ගන්න. තෙල් බෝතලෙ තියුරා. තෙල් එකු තරන් යන්න ඉක්මනට. ඔන්න යාළුවනේ චුට්ටෙලාගේ පුංචි කඩේට මිනිස්සු ගොඩාක් ආවා. චුට්ටෙලා ලස්සනට කඩේ හදලා එළියෙන් පුටු දාලා ගමේ මිනිස්සුන්ට කන්න ලස්සනට කඩේ හදලා දුන්නා. චුට්ටලාගේ අක්කා රසම රසට බිත්තර වලින් තව අලුත් කෑම හදන්න පටන් ගත්තා. චුට්ටේ තමයි මේ කඩේ වේටර්. චුට්ටේ තමයි හැම එක්කනාටම කෑම අරගෙන යන්නේ. ගමේ මිනිස්සු ඔක්කොම රස කර චුට්ටෙලාගේ කෑම කෑවා. මෙහෙම අවුරුදු ගණනාවකට පස්සේ චුට්ටේ එයාලටම කියලා හෝටලයක් පටන් ගත්තා. චුට්ටෙලාට දැන් හරිම සරුයි. චුට්ටෙලාට වාහනයකුත් තියෙනවා. තාත්තටත් දැන් හරිම හොඳයි. චුට්ටෙලා ඒත් කවදාවත් එයාලට මේ තැනට එන්න උදව් කරපු කිකිලිව අමතක කරේ නැහැ. චුට්ටෙලා යන හැම තැනම මේ කිකිලිව අරන් ගියා. චුට්ටෙලාගේ හෝටලේටත් කට්ටිය පොර කකාක තමයි කෑම කන්ට ආවේ. දැක්කනේ යාළුවනේ චුට්ටේ හිතන්න නැතුව ගෙනාපු කුකුලා හින්දා අන්තිමේට චුට්ටේට චුට්ටේගේ ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒකින්දා මගේ යාළුවොත් කොච්චර සාර්ථක වුණත් මුල අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන කතාවකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.